තාත්තා මැච් එක අන්තිම ඕවරේ වෙනකන් තිබ්බේ 50-50. මං උක්කෝයි එකතර බෝලේ දීලා අපි කොහොම හරි මැච් එක දිනනවා කියලා මොරල් අප් කරා. ඔන්න දැන් තමයි තාත්තා අපේ පපුවේ වේගය ටික වැඩි වෙන්න පටන් ගත්තේ. බෝල් 6ට රන්ස් 24ක්. නුක්කෝයි දුවගෙන ඇවිල්ලා දැම්මා බෝලයක් ෂොට්ම තමයි. බැට්ස්මන් කරකවලා ඩීෆයිල් එකෙන් ගෑයිලා කෙලින්ම සික්සර් එකක් තාත්තා. දෙවෙනි බෝලේ. කොහේ දුවගෙන ඇවිල්ලා දැම්මා දෙවෙනි බෝලේ. මං හිතුවා තාත්තා දානකොටම පිච්ම තමයි කියලා. පිස්සු හැදෙයි තාත්තා උක්කෝ අයියා දැම්මා නිකන් මාලිංගගේ ස්ලෝ යෝකර් එකක් මිඩල් ස්ටම්ප් එක ගැලවිලා විසි වෙලා යන්නේ. තාත්තා අපේ විකට් එකේ LED බල්බ් හයි කරලා තිබුණා නිකන් බ්ලින්ක් වෙනවා නිකන් තොරණ වගේ. දැන් තාත්තා ලකුණු තත්ත්වය බෝල්ස් 5යි ලකුණු 18යි. ඔන්න උක්කෝ යන ඊළඟ බෝලේ දාන්න. උක්කෝ ඇවිල්ලා දැම්මා දැමිලක් බෝලේ. ඔව් ඒක ෆුල් ටොස් එකක්. ගැහුවා 4ක්. ඊළඟ බෝල් දෙකට 2ක් දිව්වා. අන්තිම බෝලේ කැච් එකක්. ඔන්න අපි දෙන්න. නොච්චර තමයි තාත්තේ උනේ. කෑව මෝඩි. මං තාත්තට මේ කතාව රස කරගෙන කියාගෙන ආවා විතරයි. ඔයාගේ කතාව අහලා මට දැන් කටපාඩම්. තාත්තට වැඩි කල් යන කලින් අනිවාර්යෙන් කටපාඩම් වෙනවා. ඇයි තාත්තේ බය වෙලා වගේ? දැන් ඔයා මුදලාලි කෙනෙක් වගේ නින්නේ. මාස 4කට පස්සේ දැක්කම තාත්තට ඔයා වඳුර ගන්න බැරි වෙන්නේ. අනේ තාත්තේ. අඬන්න එපා තාත්තේ. තාත්තගේ මුණ පුරා හෙට නිදම සියම බලන්න යනවනේ තාත්තා. ඔය වගේ කතා කියන්න එපා අක්කා. මටත් දැනෙනවනේ.